හයි LKවියන්ස් ගොඩක් කාලෙකට පස්සේ LK වොයිස් ව්ලොග් channel එකට අවුරුදු ගාණක් තිස්සේ අපේ අම්මා කිව්වා මගේ අම්මට. ඉතින් අපේ අම්මා අවුරුදු ගාණක් තිස්සේ මට කියනවා මගේ මල් පැල් ටික YouTube channel එකට දාපන් මගේ මල් පැල් ටික YouTube channel එකට දාපන් කියලා. මාත් ඉතින් දාන්නම් කියලා. මට ලකුවට වෙලාවකුත් තිබ්බේ නැහැ. ඔයාලා දන්නවනේ මං කැම්පස් යන කතාව. ඉතින් කැම්පස් එකේ ඉද්දි දාන්නත් බෑ. ඉතින් එඩිට් කරන්න වෙලාවකුත් නැහැ. කොහොම හරි අවසානට අම්මගේ මල් පැල ටික නෑ අම්මගේ ඇන්තූරියම් පැල ටික වීඩියෝ කරලා ඔන්න මම ඔයාලට අද ගෙනාවා. අපේ අම්මගේ මල් පැල වගාව ගැන කිව්වොත් ඇන්තූරියම් පැල විශේෂයක් 56කට වඩා තියෙනවලු. මට නම් හරියට දන්නේ නැහැ. ඒ වගේම මල් පැල විතරක් 500ක් 600ක් විතර ඇති. ඉතින් මං නම් වර්ග ගැන දන්නේ නැහැ. කහ පාට, රතු පාට, නිල් පාට, සුදු පාට නම් ගොඩක් වර්ග වලින් තියෙනවා. හැබැයි ඒක ඇතුලේ තව වර්ග තියෙනවලුනේ. ඒව නම් හරියටම දන්නේ නැහැ. අන්තූරියම් පැල ගැන දන්න කට්ටිය නම් අනිවාර්යෙන් දන්නවා ඇති. ඉතින් ඔයාලට හිතෙනවා ඇති. මෙච්චර ගොඩක් තියෙනවනේ අනිවාර්යෙන්ම මෙයා නම් මල් පැල බිස්නස් එකක්වත් කරනවා ඇති කියලා. ඇත්තම කිව්වොත් මල් පැල බිස්නස් එකක්වත් කරන්නේ නැහැ. මේ අන්තූරියම් පැල වගා කරන එක අපේ අම්මගේ හොබි එක. අපේ අම්මා බිස්නස් එකකට හිතලා නෙමෙයි වැව්වේ. ඒ වගේම සල්ලි වලට ඉල්ලලා ආවොත් කාටවත් දෙන්නත් ලෝබයි. ඉතින් කට්ටියට නිකන් දුන්න මිසක් විකුණන්න නම් ටිකක් කල්පනා කරනවා. ඉතින් ඔයාලම් බලන්න කොච්චර ලස්සන මල්පැල සෙට් එකක්ද මෙතන තියෙන්නේ කියලා. ඇන්තූරියම් ගැන දන්න අයට නම් මේවා දැක්කොත් ගොඩක් ආස හිතේවි. ඒ වගේ මේවට නැචරල් පොහොට දාලා තමයි අපේ අම්මා මේවා වගා කරන්නේ. ඒ වගේම කට්ටිය නම් ඉරලියෙන් වැහෙන්න ටෙන්ට් එහෙම ගහනවා. ඒත් අපේ අම්මා ටෙන්ට් ගහන්න නැතුව ඒවත් නැචරලි හේවනවා තියෙන තැනක තමයි තියලා තියෙන්නේ. ඉතින් මේ මල් පැල් ටික නම් ඇත්තටම ගොඩක් ලස්සනයි. ඇත්තටම මේ පැල් ටික ගැන කියනවා නම් මට වඩා අපේ අම්මා ගොඩාක් දේවල් කියයි. මට නම් ඉතින් එච්චර දේවල් නම් දන්නේ නැහැ. අපේ අම්මා හැබැයි දාපන් කියලා හැමදාම කියනවා. ඉතින් මැදින් මල් පැල වල වීඩියෝසුත් යයි. ඒවත් බලලා එන්ජොයි කරන්න. මං හිතනවා මේක බලන ඔයාලගේ අම්මලාත් ගොඩක් මල් පැල වලට ආස ඇති කියලා. එහෙම ගොඩක් මල් පැල වලට විශේෂයෙන් ඇන්තූරියම් පැල වලට ආස අම්මලා ඉන්නවනම් එයාලටත් ගිහින් අපේ අම්මගේ මල් පැල ටික පෙන්නන්න. එයාලත් ඉතින් ඒවා බලලා ගොඩක් සතුටු වෙයි. ඉතින් guys ඔයාලා මේ මල් පැල ටික ගැන මොනවද හිතන්නේ? අපේ අම්මගේ වගාව කොහොමද? පොඩියට ඉතින් පොසිටිව් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ අම්මත් ඒවා කියවලා සතුටු වෙවි. ඒ වගේම පුළුවන් නම් ලයික් කරලා ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න. හරි guys අපි ඉක්මනටම තව vlog එකකින් මුණ ගැහෙමු. Thank you.